හලෝ ළමයි කොහොමද ඔයාලව අදත් වෙනද වගේම උමා එඩියුකේෂන් channel එකට ආදරයෙන් පිළිගන්නවා. දීර්ඝ නිවාඩුවකින් පස්සේ තමයි මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. මෙතෙක් උමා එඩියුකේෂන් channel එකත් එක්ක subscribe කරපු, like කරපු, comment කරපු, වීඩියෝස් බලපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. මගේ channel එකත් එක්ක රැඳිලා සිටියට අපි බලමු අද මම මේ වීඩියෝ එකෙන් මොකක්ද ඔයාලට කියලා දෙන්න යන්නේ කියලා. අද ඔයාලට මම හිතනවා වැදගත් පාඩමක් විදියට මේක ගණිතය විෂයෙන් මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දාලා තියෙනවා, සිංහල දාලා තියෙනවා, බුද්ධ ධර්ම දාලා තියෙනවා. මම මුලම තමයි ගණන් දාලා තියෙන්නේ ගණිතයට වීඩියෝස්. ඊට පස්සේ මට දාන්න බැරි වුණා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ගණිතය කෙටි ප්‍රශ්න තියෙනවා. කෙටි ප්‍රශ්න මුල් 10 කොහොමද අපි හරියටම කරන්න කියලා. මම තව ඉස්සරහටත් ගණිතයේ කෙටි ප්‍රශ්න වලින් වීඩියෝස් වලට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. මුද්දරයක මිල රුපියල් 5යි නම් මුද්දර 3ක මිල කීයද? සාමාන්‍යයෙන් ගණිතය පේපර් එකට පළවෙනි ප්‍රශ්නේ විදියට එන්නේ මේ වගේ ප්‍රශ්නයක්. අපි තවත් මේ පේපර්ස් වල ප්‍රශ්න කරාම ඔයාලට ඒක තේරෙයි මේ එකම වගේ ප්‍රශ්න නේද, එකම රටාවෙන් එන ප්‍රශ්න නේද මේ ඇවිත් තියෙන්නේ කියලා මේ ගණිතයේ පේපර් එකට. හරිද? මුද්දරයක මිල රුපියල් 5යි නම් මුද්දර 3ක මිල කීයද? හරිම ලේසි. මුද්දරයක් එකක් 5යි. එහෙනම් මුද්දර 3ක් කීයද? 5 වැඩි කිරීම 3. එකක් 5යිනේ. ඒ වගේ 3ක් කීයද? රුපියල් 15යි. මේම නම් හරියටම තියෙන්න ඕනේ. මොකද මුදලක්. ඒක නිසා මේ විදියට මේ සංකේත ඒවත් එක්කම තියෙන්න ඕනේ ඔයාගේ පිළිතුර. ඊළඟට ඒ වගේම වෙන ප්‍රශ්නයක්. පෑන් 5ක මිල රුපියල් 60යි නම් පෑනක මිල කීයද? 5ක් 60යි. එතකොට පෑනක් කීයද? 60 5න් බෙදන්න ඕනේ. එතකොට කීයද එන්නේ? 12යි. 12 5 60යිනේ. එතකොට එකක මිල කීයද? රුපියල් 12යි. මේ ප්‍රශ්නය විසඳන්න කොහොමද විසඳන්නේ? ඔයාලත් මේක නෝට් කරගෙන මාත් එක්කම හදමු. කොහොමද විසඳන්නේ? මේ සමාන ලකුණ තියෙනවා. මෙතන භාගයක් වගේ නේ තියෙන්නේ. යට එක කියලා එන්න ඕනේ සාමාන්‍යයෙන්. ඒ විදිහට බලන්න. ඒතකොට සමාන ලකුණ තියෙනවා නම් අපිට මේකේ හරස් ගුණිතය දාන්න පුළුවන්. මේ යට එක කියලායි එන්නේ. ඊට පස්සේ මේවා හරස් ගුණිතය වෙනවා. එතකොට එක් වාරයක් x සමානයි 4 3 12යි. ඊළඟට ප්‍රශ්නේ මේක. මේ කොහොමද විසඳන්නේ? මේවා හරියටම ස්ථානගත කරලා අපි ලියන්න ඕන නැත්නම් අපිට පටලැවෙන්න පුළුවන්. 5 2 10 1 6 මේ දශම ස්ථාන මේ විදිහට මේ පැත්තේ එකක් පැනලා නැවිතිනේ. එහෙනම් මේ පැත්තෙනුත් අපි ආපු පිළිතුරටත් එකක් පැනලා මෙතෙන්ට ආවිලා මෙතෙන්ට තමයි දශම තෙත එන්නේ. එතකොට උත්තරේ 6යි. x ධන 1 සමාන 8 විසඳන්න. කොහොමද මේක විසඳන්නේ? සරල සමීකරණ ප්‍රශ්නයක් මේක. x මේක අපිට විසඳන්නේ කෙනෙකුට x ට අගේ තමයි අපි ගන්න ඕනේ නේ. අපි x තනි කර ගන්න ඕනේ. එතකොට x එක්ක වැඩිපුර ඉන්නේ මේ ධන 1 නේද? අපි ඒක මේ පැත්තට යවන්න ඕනේ. මේ පැත්තට යනකොට මේ ධන 1 ඍණ 1 වෙනවා. ඊළඟට 8 ඍණ 1. 8 එකක් අඩු වුණාම කීයද? 7යි. මෙහෙම තමයි විසඳන්නේ. ඊළඟට ඒ ධන 2යි ඒ සුළු කරන්න. හරි මේ කොහොමද අපි සුළු කරන්නේ? මේ එකම වර්ගේ ඒවනේ. ඒ කිව්වට මෙතන ඉස්සරහින් තියෙන්නේ 1 කියන එක. එතකොට 1යි 2යි 3යි. මේ විදියටමයි. හරිද? අද මම ඔයාලට ගෙනාව ප්‍රශ්න ටික මේ ටික. මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්න ටික හොඳට තේරෙන්නේ නැති කියලා. මම තව වීඩියෝස් වලින් මේ විදිහටම කෙටි ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න මේ හැමදේම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉස්සරහට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න වගේ යාළුවන්ටත් මේක ගැන දැනගන්න. තවත් මම මේ එක විෂයන් වලට අදාළව වීඩියෝස් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. තව
පොඩි අප්ඩේට්ස් ටිකක් ළඟදිම එන්න තියෙනවා මේ channel එක හරහා. වර්ක්ෂොප් ටිකක් එක එක විෂයන් වලට අදාළව එක්සෑම් එක ෆෝකස් කරගෙන මම ඒව ඉදිරි වීඩියෝස් වලින් ඔයාලව දැනුවත් කරන්නම්. එහෙනම් තවත් අලුත් පාඩමකින් හම්බ වෙමු.